දින කීපයක් සැඟවී සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොම් මහතා මෙයිට සුළු මොහොතකට පෙර මහතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 27 වෙනිදා නියෝගයක් ලබා දුන්නා. ඒ 2023 වර්ෂයේදී දෙසැම්බර් 31 වෙනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි. දේශබන්දු තෙන්නකෝන් මහතාට පසුගියදා අධිකරණයේ හමුවේ ඉදිරිපත් වෙන ලෙස තමයි මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකොම් මහතා දින කීපයක් සැඟවී සිටියා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට නොහැකි තත්ත්වයක් පවසමින්. කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම් 6ක් දේශබන්දු තෙන්නකොම් මහතා සෙවීමේ කටයුතු සිදු කළා. කෙසේ වෙතත් මේ වෙන විට වාර්තා වෙනවා දේශබන්දු තෙන්නකොම් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා නැත්නම් බාර වී තිබෙනවා කියන තොරතුරු තමයි වාර්තා